සජීවී ගුවන්විදුලි නාට්‍ය අද කතාව දුවට මගුලක්. ඔන්න එක මහත්තයෙක් හිටියා. එයාගේ දුවට කසාද බඳින්ද මනමාලයක් හොයන්ද එයා බාරය දුන්න කපු මහත්තයෙකුට. ඉතින් දැන් මේ කපු මහත්තයා එනවා එක එක්කෙනාව කතා කරගෙන දැන් මේ මාත්‍යා ගාවට. පරණ කතාවක් නේද? හ්ම්? ටිකක් සාම්ප්‍රදායික පරණ කතාවනේ. අලුත් කොන්සෙප්ට්ස් නැද්ද ඔයාලට? පදන වුණාද ඒක තියෙනවනේ පොඩි මෙව්ව එකක් ඒකේ. හැමදාම කතාවල තියෙන්නේ මනමාලෙක් හොයන්න ඒ කපුවා එනවා. ඒ කපුවා බොරු කියනවා. ඊට පස්සේ කපුවා තියෙනවා. කපුව ඒක වෙන කතාවන්නේ. ඒ නැති ඒක තේරුම මේක එහෙම නැද්ද? මේකේ එහෙම නෑ. කපුවා බොරු කියන්නේ කපුව නෙමෙයි බොරු කියන්නේ මෙතන. අන්න එකයි මෙතන තියෙන ප්‍රශ්නේ. නැහැ. කපුව ජෙනුවින්. ඈ يعني සාමාන්‍යයෙන් එහෙම අවුෙන්නේ නැති වුණාට මෙතන කපුව ජෙනුවින්. හරිද? හොඳ කපුවා. ඒව ඉන්නවද? ඒ අනිත් එක දැන් කපුවෝ ඒව නෑ නේද? ඇයි? දැන් කෙල්ල කොල්ල ඒගොල්ලොම සැට් වෙලානේ ඔය කතාව හරියන්නේ නැහැ මම හිතන. පරණ කතාවන්නේ. ඉතින් අලුත් කොල්ල ගමු. සජීවී ගුවන්විදුලි නාට්‍ය අද කතාව දුවට මගුලක්. හරිද? දැන් ඔන්නේ දුවට මගුලක් හොයාගෙන කපු මහත්තයා එනවා. හරි හරි. දැන් ඉන්න කපු මහත්තයා එනවා ඈ. එනවා දන්නවනේ එනකොද? කොහොම කවුද එන්නේ දැන්? ඔයාද කවුද? මම නේ ආ. මහත්තයා. හරි ගියා එකක්. හරි ගියාද? දුවටම හරියන මගුල. දුවට හරියන්නට වැඩි නතුව අපේ නෝනට. හේ. සල්ලිය බාග හොඳට තියෙනවා. හොඳයි හොඳයි හොඳයි. ළඟදී ඉඩමක් ගත්තා. හොඳයි හොඳයි හොඳයි. නිරවුල් දේවා. ඒවන් ඔස්ට්‍රේලියාවේ ගයක් තියෙනවා. පිරිසිදු ඔප්පුද? ඔස්ට්‍රේලියාවේ පිරිසිදු නැද්ද? ඈ? ඔස්ට්‍රේලියාවේ මේ ලංකාවේ වගේ මඩ දරාවල් මොනවත් නැහැනේ. ඒවද? තනිකර පිරිසිදු ඔප්පු. හා ඊළඟට මිනිහා දැන් ලන්ඩන් වලත් ගියක් බලලා තියෙනවා. ඔප්පු පිරිසිදු. ලන්ඩන් වල ඉතින් පොඩ්ඩක් ලන්ඩන් පොඩ්ඩක් ජරාව තියෙනවා කියලා මං අහලා තියෙනවා. ඔස්ට්‍රේලියාව තරම්ම පිරිසිදු නෑ. මෙහෙ තියෙනවා ඇපාර්ට්මන්ට් තියෙනවා. ඔව්. 4ක් තියෙනවා. ආ. නියම සල්ලි තියෙන මිනිස්සයා. ඔව්. එහෙනම් කමන්නේ අපි කොතමු වැඩේ කව මොනව කරන්නේ මිනිහා? මිනිහා ගැන කිව්වොත් මාත්‍යා උදයයි. මොනව කරන්නේ කියනවා? එසේ මෙසේ බදුවන් නෙමෙයි. ක්‍රිකටර් කෙනෙක් ශ්‍රී ලංකා ටීම් එකට ගහනවා. කාපෝ එපා. එයි එපා එපා. ඒක අමතක කරමු. ක්‍රිකටර් කෙනෙක් කොහොම බැනලානේ ඉන්නේ දැන්. තමුති හදන්නේ මේ අපේ හත්මුතු පරම්පරාවටම බැනුම් අස්සන්නද? ඇයි? ටීම් එකට තෝරගත්තා කියලා බයිනෝ. තෝරගත්තේ නැහැ කියලා බයිනෝ. හරියට ගැව්වේ නැහැ කියලා ගයි බයිනෝ. ගැව්වත් මදි කියලා බයිනෝ. පච්චරකාරයෝ එම් බයිනෝ. ටීවී වල එම් බයිනෝ. අපේ දුවට මේ බොත්තර බැනුම් අහන්න පුළුවන්ද? වටේ ඉන්න ගමේ වුණු බයිනෝනේ ඊට පස්සේ ටික දවසක් යනකොට. එපා එපා එපා. ක්‍රිකටර්ලා එපා. සජීවී ගුවන්විදුලි නාටකය අද කතාව දුවට මගුලක්. දැන් ඔන්න දුවට මගුලක් කතා කරගෙන ඔන්න එනවා කපු මහත්තයා ආයේ එනවා ඔන්න දැන්. මහත්තයා. අද මොකද ඔය පාරේ? වැඩේ කෙරුණා කියලා හිතන්න. එහෙම හිතන්න බෑනේ ගෙරෙන්නේ නැතුව ඉතින්. ආයනේ අපේ දුවටම ගැලපෙන කෙනා හම්බ වුණා. එහෙමද? ඔව්. සල්ලි බාගෙද. ඔව්. ගුණවත් කමද. දේ පොලද. පෙනුමද. කුල මල ඒවත් හොඳයි. ඒවා නම් ඉතින් අපි එච්චර බලන්නේ. ඒ වුණාට මහත්තයාට ගැලපෙන තැනකින් කතා කරන එක මගේ යුතුකම නෙවෙයි. ඒක හරි ඒක හරි. නියම තැනක් හම්බ වුණා. ඔව්. දේ පොල තියෙනවා සෑහෙන්න. මිනිස්සයා ඇවිල්ලා මෙහෙමයි. මොන කරන කෙනෙක්ද? එක වැඩක් කියන්න බෑ මිනිස්සයා කීපයක්ම වැඩ කරනවා. මේ දවස්වල නම් මිනිස්සයා ටෙලිනාට්‍යයක් ප්‍රොඩියුස් කරනවා. ටෙලිනාට්‍යයක් ඒ කියන්නේ ටෙලිනාට්‍ය ප්‍රොඩියුසර් කියන්නේ නිෂ්පාදනය කරන්නේ. නිෂ්පාදක. මොකද්ද ටෙලිනාට්‍ය? මේ කියන්නේ ජනප්‍රියම ටෙලිනාට්‍ය. මේ ගායකද්ද? මේ ගායකකෝ. එහෙනම් ඒක කරෙන්නේ නැහැ කියලා හිතා ගන්නව කවු මහත්තයා. ඒ මොකද මහත්තයා මෙගා වලට කැමති නැද්ද? මෙගා වලට මං කැමති නැහැ නෙමෙයි ඔය ප්‍රොඩියුසර්ලා මෙගා කරන ප්‍රොඩියුසර්ලා ඉන්නව නේද? ඔව්. ඒවට දෙන්නේ අපේ දුව ගෙදර හිටියාවේ නාකි වුණාවේ දෙන්නේ. ඒ මොකද රුපියල් 100ක් විතර දීලා ගියයි මාසයක් ජීවත් වෙන්න කියලා. එහෙම තමයිනේ පුරුදු වෙලා තියෙන බජට් කට් කරලා දවසට එපිසෝඩ් 10 ගහන්නනේ බලන්නේ.
වත් පැකට් එක දීලා. හරියන්නේ නැද්ද? එහෙම හරියනවද? සජීවී ගුවන් විදුලි නාට්‍ය අද කතාව දුවට මගුලක්. දැන් ඔන්නේ එනවා මේ අපේ කවුද? කපු මහත්තයා එනවා. මොකද මහත්තයලා ගෙදර එනවා දැන් දුවට මගුලක් හොයන ගෙදර. ඔව්. එනවා දැන්. මහත්තයෝ. එකපාරම දෙක තුනක්ම ගෙනාවා. ඒ උනට එකක් බලමුකෝ. ඉතින් මහෙමයි ඕනේ. ඒක පොඩක් අපි වෙනස් කරා වැඩි. සල්ලි ටිකක් තිබුණාට කමන්න දුවට නෙමෙයිද එතකොට දැන් වෙනස් කරා. දුවට තමයි දුවට නැතුව ඉතින් මේ ගෙදර කවුද ඉන්නේ? නෝනයි මායි ඉන්නේ. අපිට මගුල් හොයන්නේ. උණුවර්ප කතා කරන්න ඉපා මෙතන. අපිට ඕනේ හොඳ ප්‍රතිපත්ති ගරුක හොඳ මිනිස්සෙක්. මිනිස්සෙක් අපිට ඕන. නැතුව මේ දේපොළ ඒක මේකන මේවත් ඕන හොඳ මිනිහෙක්. ප්‍රතිපත්ති ගරුක කිව්වා මේ විදිහට වැඩක් කරන බොරු කියන්නේ නැති. ඔය දුස්තරිත නැති. එහෙම කෙනෙක් ඔයලා දිනව. දින ලෑස්ති කරගන්න මගුලට. හා? දින ලෑස්ති කරගන්න මගුලට. හරි දින ලෑස්ති කරන්න ඉස්සලා කියලා ඉන්න බෑනේ කවුද කියලා. ඉන්නවා. හා. දැන් දත්තරම් මිනිස්සු ප්‍රතිපත්ති ගරුක වචනේ නම් වචනේ. නියම ඔරිජිනල් බඩ. මොනා කරන්නේ? පාර්ලිමේන්තු මන්ත්‍රී. කුණුහරුප දන්නවද කපු මහත්තයා? වයසයි නේද? ඇයි මොකෝ? දැන් මං කියන්න දෙක තුනක් පෙළියට ඒකයි මං ඇහුවේ. මොකද ඒක පාර්ලිමේන්තුවේ ඉන්නවද ඔය ප්‍රතිපත්ති ගරුක ගුණ ගරුක මිතුම වචන කිව්වත් කරන මිනිස්සු කුණුහරුපට කතා කරන්නේ. සජීවී ගුවන් විදුලි නාට්‍ය අද කතාව ඇවිල්ලා මේ දුවට මගුලක්. දැන් මේ දුවට මගුලක් කතා කරන්න ඇවිල්ලා ඇත්ත වශයෙන්ම කපු මහත්තයා ලොකු අවමාරුවක වැටිලා ඉන්නේ. ඒත් මිනිස්සයා වැඩේ අතාරින්නේ නැහැ මොකද කොමිස් එක හොඳයිනේ. මොකද දේපොළ තියෙන මිනිස්සයා. ඔන්න එනවා ඊළඟ දවසේ. මහත්තයෝ. අත්ත වශයෙන්ම කියන්න මහත්තයාගේ දුවට මගුලක් හොයන එක දැන් ඇත්තටම මට හරි අමාරුයි. නමුත් මම මේක අතාරින්නේ නැහැ. අතාරලා බෑනේ ඔය කොහොමාරි කරන් දෙපා එක දුවනේ යා මට ඉන්නේ. ආයි ඉන්නවද? හම්බ වුණා. ප්‍රතිපත්ති ගරුකයි. දේපොළ එමත් තියෙනවා. මනුස්සයාට ඉතින් දෙමව්පියන්ට එකම දරුවයි පැත්තේ. කේන්දරත් හොඳයි. ඔව්. ඒවත් වරදක් නැහැ. ඉදකඩන් දේපොළ කුල මල ඒවා ආයි බලන්න දෙයක් නැහැ. ඔක්කොම හොඳයි. ඉතින් හැමදාම මේවා හොඳයි හොඳයි කියලා කියනවා. ඉතින් අපි බලන්න ඕනේ උනා. මේක වැදගත්ම දේ තමයි මහත්තයෝ රස්සාව. කවුද? මනුස්සයා ඇවිල්ලා උසාවියේ. නදුකාරුණාංශ කෙනෙක්ද? ලෝය. නීතිඥ මහත්තයෙක් වැඩ තියෙන හොඳට. නීතිඥ මහත්තයෙක් නම් නරක නෑ. ඒ වුණාට ඕනේ නෑ කවු මහත්තයා. දැන් ඒක ප්‍රශ්නයක් නෑ නේ. හොඳට වැඩ තියෙනවා ඒ මිනිස්සයා. ඒ වුණාට උදේ මර කළු පාට ටයි එක දාලා දැක්කහම මූෂලයි නේද උදේ. ඒ කියන්නේ වැඩට යනකොට එයා කළු කෝට් එක දාලා එතකොට ඒ වුණත් දෙන්නේ නැද්ද පොඩි නිකම් මරණ සීන් එකක් වගේ එන්නේ නැද්ද නිකම් අවමංගල ලද්දස්ස කෙනෙක් වගේ. සුදු සෙට් එක ගහලා කළු ටයි එක දැම්මා. මූෂල ගතියක් තියෙනවා නේද? එපා වෙන එකක් කරමු. සජීවී ගුවන් විදුලි නාට්‍ය අද කතාව දුවට මගුලක්. දැන් ඔන්න දුවට මගුලක් කතා කරන්ද එනවා කපු මහත්තයා. ඕම් බොහොම සන්තෝෂෙන් ඉන්නේ. මහත්තයෝ. මම මේ හරිද වැඩි. ඕකේ ගෙඩියකුත් අරන් ආවා. අද වැඩේ තීන්දුව වෙනවා කියලා මට විශ්වාසෙ හින්දා. ඒ ගෙඩිය නම් ගන්න බැරිය ඉතින් පස්සේ. මේ අපි එහෙමනම් මෙහෙමයි. මේක දැන් කල්දදා ඉඳලා වැඩක් නැහැ. විස්තර වැඩි එපා. ඔව් මැයි මාසයේ හොඳ නැකතක් තියෙනවා. නැකත මම හදාගන්නම්. කීනෝ බලන්න කවුද කියලා. ආයේ ඇස් වහලා දෙන්න පුළුවන් තැනක්. කියන්නකෝ ඉතින් කවුද කියලා. පරම්පරාව උඩරට. හොඳම පවුලක්. කවු මොකද්ද රචාව කරන්නේ? දොස්තර කෙනෙක්. දොස්තර මහත්තයෙක් නම් හොඳයි. සුපිරිම වැඩෙක්. කොහෙද ගමක ස්පිරිතාලයක වගේ නම් නියම. මොන ගමකද? කොල්ලම්බ. වැද්දා කියන්නේ දැනට ඉන්න ලීඩින් මැක් කෙනෙක්. එහෙමද? ඔව් මම නම කියන්නම්කෝ. නම කිව්වත් දන්නෝ. වැද්දා කියන්නේ channel වල සෙනක පිරිලා ඉන්නේ.
උදේ අට ඉස්පිතාල වැඩ කරන්නේ ඉස්පිරිතාල පැත් දෙකක් කැරකිලා එනවා නැහැ. පැත් දෙකක් ඕන්නන් ඉන්න ඇති වාත්තු ඊට පසිට අතන්ට දුවනවා එතන ද ලෙඩ්ඩු සීයක් බලන 100ක් බලන. අනිත්තකට දුවන ලෙඩ්ඩ සීයයි මෙතන ලෙඩ්ඩ සීය පෝය දවස ලෙඩ්ඩු වාර සීයක් බැලවා එදදා සත්සිය පනා ගහන කැඩෙන්නේ මොකද ඉතින් ටැක්ස්තෝලට අව්වෙන එකක්ද දවසට ලස්සේ කාමාර හොයන්නේ එහෙමද? සුපිරි වැද්දා එහෙනම් හරියන්නේ. යන්න කියන්නේ ඔය දවසට 400ක් බැලුවා කියන්නේ ඔය දැන් අපේ දුව ඒ මනුස්සයව කචාද බැන්දම ඒ මනුස්සය හම්බෙන්න අපේ දුවටත් යන්න වෙයි 1750 දීලා ටිකට් එකක් අරගෙන.